සුබ දවසක් හැමෝටම. බලය වේගය පෙනුම කියන වචන ටිකත් එක්ක කාර් එකක් කියන වචනේ ඇහුනම ඔයාලට ලැම්බෝගිනි කියන වචනේ මතක් වෙනව නේද? ඔයාලා දැනන් ඉඳියද ෆෙරාරි කාරයට පාඩමක් උගන්වන්න හදපු කාර් එකක් කියලා මේ ලැම්බෝගිනි කාර් එක. ඉතාලියේ හදන මේ කාර් එක ගැන විස්තරයක් මම අද ඔයාලට අරන් එන්නේ. ඉතින් අපි යමු වීඩියෝට මේ අරුම් පුදුම කාර් එක ගැන කතා කරන්න. මං ඔයාලට පොඩි කතන්දරයක් කියන්නම්. 1950 ඉතාලියේ මිනිසෙක් ඉඳලා තියෙනවා පෙරෝසියෝ ලැම්බෝගිනි කියලා. මෙයා සාමාන්‍ය පවුලක කෙනෙක්. කාර්මිකයෙක් විදියට තමයි වැඩ කරලා තියෙන්නේ. මෙයා දෙවන ලෝකයේ යුද්ධයෙන් පස්සේ ඉතුරු වුණු කෑලි වලින් ට්‍රැක්ටර් හදලා තියෙනවා පොඩි කම්පැනි එකක් දාලා. කොහොම ඉන්නකොට මෙයා ලොකු දියුණුවක් ළඟා කරගෙන තියෙනවා. ඉතින් අපි වගේම මේ මිනිස්සයාත් වේගෙන් යන කාර් වලට ආස කෙනෙක්. ඉතින් මෙයා ෆෙරාරි කාර් එකක් අරන් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ කාර් එක ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා මෙයා පාවිච්චි කරන් යනකොට. ඒ වෙලේ මේ මිනිස්සයා ෆෙරාරි අයිතිකාරයට මේ ගැන පැමිණිලි කරලා තියෙනවා. ඒ වෙලේ ෆෙරාරි අයිතිකාරයා අපහාසාත්මක ලෙස ට්‍රැක්ටර් හදන ඔබ කාර් ගැන කිසිදු දෙයක් දන්නේ නෑනි කියලා තියෙනවා. මේ දෙයින් කෝපයටපත් පෙරෝසියෝ ලැම්බෝගිනි හිතා ගන්නවා ලෝකේ හොඳම කාර් එකක් මම හදනවා කියලා. ඉතින් ඔන්න ඔහොමයි ලැම්බෝගිනි ඔටෝමොබයිල් කියන කම්පැනි එක ආරම්භ වුණේ. ඉතින් ඔහොම දියුණු වෙලා ආපු ලැම්බෝගිනි කාර් එක අද වෙනකොට හිතා ගන්නවත් බැරි තැනක තමයි තියෙන්නේ. අද වෙනකොට ලෝකේ ඕනෑම රටක මිනිස්සෙක් කැමති ලැම්බෝගිනි කාර් එකක අයිතිකාරයෙක් වෙන්න. ඒ තරම් බලවත් කාර් එකක් වෙලා තියෙන්නේ මේ කාර් එක. ලෝකේ ඕනෑම රටකදී පාරේදී දැක්කොත් මිනිස්සෙක් හැරිලා බලන කාර් එකක් තමයි මේක. ලැම්බෝගිනි ලාංඡනයේ ඉන්නේ ගොනෙකුගේ රූපයක්. මේකට හේතුව වෙලා තියෙන්නේ පෙරෝසියෝ ලැම්බෝගිනි ඉස්පාඤ්ඤයේ ගොන්පොර තරඟවලට කැමති. ඉතින් එහි තියෙන ශක්තිය බලය පෙන්වන්න තමයි මේ ගොනෙකුගේ රූපයට සමාන ලාංඡනයක් මේ කාර් එකට එකතු කරලා තියෙන්නේ. මේ කාර් එකේ ඩිසයින් එක සම්පූර්ණයෙන්ම කරලා තියෙන්නේ බලය හා ශක්තිය එළියේ ඉඳන් බලන කෙනෙක්ට දැනෙන විදියට. මේ කාර් එකේ හැඩය නිසා මේ කාර් එකට උපරිම වේගයක් ළඟා කරගන්න පුළුවන්. මේ වෙනකොට නිෂ්පාදනය කරලා තියෙන කාර්වල හෝස් පවර් 1001ක් වගේ තියෙනවා. තප්පර 2.5කින් පැයට කිලෝමීටර් 100ට ළඟා වෙන්න පුළුවන් මේ ලැම්බෝගිනි කාර් එකට. ඒ වගේම මෙම ලැම්බෝගිනි කාර් එකේ උපරිම වේගය පැයට කිලෝමීටර් 350ක් පමණ ලබා ගන්න පුළුවන්. මේ කාලේ නිෂ්පාදනය වන ලැම්බෝගිනි කාර් එන්ජින් එකකින් හා මෝටර් 3කින් ක්‍රියා කරන හයිබ්‍රිඩ් ආකාරයේ ඒවායි. මේක බලවත් වේගෙන් යන්න පුළුවන් කාර් එකක් වගේම මෙහි සුවපාසුව උපරිම වෙන්න තමයි හදලා තියෙන්නේ. 2028 වෙනකොට සම්පූර්ණ ඉලෙක්ට්‍රික් කාර් එකකුත් හඳුන්වලා දෙන්න තමයි හිතන් ඉන්නේ කියලා ලැම්බෝගිනි කම්පැනි එක කියලා තියෙනවා. මං හිතන්නේ මිනිස්සු ගොඩාක්ම මේ වාහනේ එන්ජින් එකේ ශබ්දයට තමයි කැමති. ඉතින් මම හිතනවා වාහන ඉලෙක්ට්‍රික් වුණත් ශබ්දය නම් අඩුවක් නැතුව මිනිසුන්ට දෙන විදියට හදයි කියලා. ලංකාවේ අපිට ලැම්බෝගිනියක් ගන්න ගියොත් මේ වෙනකොට කෝටි 18ක් 20ක් අතර අවශ්‍ය වෙනවා. ඉතින් සාමාන්‍ය මිනිස්සෙක්ට නම් ලංකාවේ මේ මුදල දීලා මේ වගේ වාහනයක් ගන්නවා කියන එක හිතා ගන්නවත් බෑ. ඉතින් අනාගතේ මේ වගේ තවත් වාහන බිහි වෙන්න පුළුවන්. අපිට හිතා ගන්නවත් බැරි දේවල් අනාගතේ වෙන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලට ලැම්බෝගිනි කාර් එක ගැන අලුත් විස්තර දැනගන්න ඇති කියලා. මේ වගේ අලුත් දේවල් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. එතකන් ඔබට සුබ දවසක්.